ですか？mamma! Benkyou shiteru gakusei ni bunpou ga muzukashii. Kanji ga dekinai. Sore ni kaiwa mo? あなたの名前は何ですか? ඔයාට මොකද්ද කියන්න ඕනේ? ඒකවත් දන්නේ නැද්ද? ඔයාගේ නම මොකද්ද කියලා ඇහුවේ. ඔයාගේ නම මොකද්ද කියලා අහන්නේ අනතර නමයව නන් දෙස්කා. එහෙමත් නැත්නම් ඔනමයව නන් දෙස්කා. මෙන්න මේ විදියට නැතුව හරි විදියට ජපන් ඉගෙන ගන්න. ඔන්න මගේ අලුත්ම N5 පන්තිය දෙසැම්බර් මාසේ 5 වෙනි සිකුරාදා හවස 7ට පටන් ගන්නවා. ව්‍යාකරණ, kanji, listening වගේම ඒව විතරක් බැහැනේ. ජපනීස් කතා කරන්නත් පුළුවන් වෙන්න එපා. ඉතින් අපේ කෝස් එකෙන් අපි ඒවත් කරනවා. මේ ටික විතරක් ඉගෙනගෙන බෑ. ඔයාලා ජපානයට යනවා නම් ජපානයේ සංස්කෘතිය ගැන ලොකු අවබෝධයක් තියෙන්න ඕන. එතකොට අපේ අතින් වැරදි වෙන්නේ නැහැ. N4 දරුවෝ අමතකුණා කියලාද හිතුවේ? N5 ඔන්ලයින් පන්තිය වගේම N4 ඔන්ලයින් පන්තියකුත් අපි දෙසැම්බර් 7 වෙනි ඉරිදා හවස 7:00ට පටන් ගන්නවා. සම්බන්ධ වෙන්න කැමති දරුවෝ මෙන්න මේ අංකයට WhatsApp පණිවිඩයක් එවන්න. ඕකට ගහන්න ඕනේ නෑනේ. වතෂිව අනතනිය අයිසුරු දෙස් නෑ. ඒ මොකද්ද කිව්වේ පාර? මං ඔයාට ආදරේ කියලා කිව්වේ. mamma! ශාමිනී සෙන්ස නෙමෙයි යාමිනී සෙන්ස කියලා කියන්න තිබ්බා.